හලෝ ගයිස් ඔයාලා මතකයි පාට් 1 එකේ අපිත් එක්ක එකතු වෙලා හිටියා මේ කුඹුර බලන එකේ ඒකට views ගිහිල්ලා තිබ්බ 50කට වැඩියෙන් ගොඩක් හොඳයි ඊට අපි මේ පාට් 2 එක විදියට ඇවිල්ලා තින්නේ මෙහෙම කරලා මේ අපි ඔයාලා එදා බෝධිය කාඩ විතරනේ අපි දැන් එහා බෝධියයි අර පැත්ත කුටුයි මේ බෝධිය ළඟටම ගිහිල්ලා අපි පෙන්නනවා පාට් 1 එකේ අපි බෝධිය ළඟටම ගිහිල්ලා පෙන්නුවේ නෑ අපි බෝධිය ළඟටම ගිහිල්ලාද පෙන්නනවා අන්න අර පැත්තේ කන්දකුත් තියෙනවා. අර පැත්තේ කන්දකුත් තියෙනවා. අර තියෙන්නේ හන්තානේ කන්ද. අද මා එක්ක මං විතරනේ අපේ අයියාත් ඉන්නවා ගැම්මඩ. මේ අයියාත් සප්පක් දීලා ඉන්නවා. අර හන්තානේ කන්දක් තිබ්බ අර පැත්තේ. මම හන්තානේ කන්දක් තියෙනවා. මෙන්න තියෙනවා ගෝවා කොටුව. ලස්සනට ගෝවා ගාව කලින් වාඩ වෙන්න මම වල්ල විච්ච කොටුව. අපි අර පැත්තෙත් යන් අර පැත්තේ ලස්සන view එකක් තියෙන පැත්තක් තියෙනවා. හරි අපි දැන් පාට් 1 එකේ බෝධිය කාඩ ගියේ නෑනේ. අපි දැන් බෝධිය කාඩ යනවා. අයියා යන් අපි බෝධිය කාඩ. යන් බෝධිය කාඩ. මොකද යන් බෝධිය කාඩ. බෝධිය ළඟටම ගිහලා අපි බලමු ඈ. මොකද්ද ඒක එතන තියෙන ලස්සන මුතුම ලස්සනක් තියෙනවා. බෝධිය ළඟ. මේ මෙතන කනත්තක්ද? මේ මෙතන ලස්සන view එකක් තියෙනවා මේ බෝධිය. අර අතන මේකක් තියෙනවා. මොකද? අතන ටැංකියක් වගේ එකක් තියෙනවා අයියා. අයියා කිව්වා අපිට මේ ලස්සනට මේ අපි ලස්සන view එකක් පෙන්නන්න මම ඔයාලට. ඔන්න බලගන්න වටේ view එක දැන් බැලුවොත්. වටේ view එකනේ guys. අපි අර පැත්තේ කොටුවත් බලන්න යන්න අයියා. අර පැත්තේ තියෙන ලස්සන කොටුවක් නේ. යා. අර පැත්තේ ලස්සන කොටුවක් තියෙනවා guys. අපේ අයියා මේ මෙතන තියෙන ලස්සන view එකක් ඈ. ලස්සනට පේලියට හිටවල මේ. ලස්සන view එකක් තියෙනවා. අපි යන් අර වස්සෙත් යන්න අයියා. ගියට අවුල නැහැ නේ අයියා. අවුල නැති ඉතින් යන්න. දැන් අර පාගන්න දෙන්න අයියා. බලන්න. ඔයාලා දැක්කද මේ කොටුව අයිතිකාර මාමා? මාමා නම් කිසි ප්‍රශ්නයක් දාන්නේ නැහැ. මේකේ මාමාගේ කොටුව නෙවෙයි. තරු ඔය දෙනවා. උන්න මං දැන් එහා පැත්තකට යන්න අයියා. යා. යා අතට යන්නේ. අර අතනත් ලස්සන view එකක් තියෙනවා යා. යා. දැන් ලස්සන view එකක් තියෙනවා guys. එතරම් පට්ට view එකක් තියෙනවා guys. අපි ගිහිල්ලා බලමු guys. ලස්සන view එකක් තියෙනවා එතන. කොහමද ඉතින් අපිට travel with තරුක් එකෙන් හැමදාම ගෙනා වීඩියෝස් අතෑත් කරා තරුක් travel with තරුක් එකෙන් හැමදාම ගෙනා වීඩියෝස් මට මෙතන නම් ගැප්පලක් තිබ්බා ඉන්න පාත්ති ටික තියෙනවා ලස්සන guys travel with තරුක් නිකන් ගෙනියන්නේ නැහැ මුකුත් ඉතින් මේ මෙතන තියෙනවා මේ ඕන්චි එන්න මෙතන තියෙනවා ගෝවා අර අතන තියෙනවා බෝධිය අර අතන තියෙනවා බෝධිය අන්න අතන තියෙනවා අර වල් ටිකක් ඒ ටිකත් බලා ගන්න පුළුවන් වලට ඔය නෑ ඒත් එක පිටිපස්සේ බස් එකක් ගහලා තියෙනවා. බස් ගහලා තියෙන්නේ නම් පාරේ guys. එහා පැත්තේ කොටුවක් පේන්න තියෙනවා මේ පැත්තකම. අපේ මාමලත් බාප්පටත් තිබ්බ ගෝවා කොටුව. ඒක නැති වුණා. අන්න අතන ට්‍රැක්ටර් එකකුත් තියෙනවා ඊයස්සේ. මෙන්න දිනවා මේ ට්‍රැක්ටරේ. මේ හාන්නේ මේකෙන් තමයි. මේකෙන් තමයි හාන්නේ. සම්බන්ධයි. මේ මම දැන් ඔයාලට ළඟට ගෙනල්ලා view එක පෙන්නන්න. hello guys මේ ට්‍රැක්ටරේ මේක ගැන විස්තරයක් කරොත් මෙතන තියෙනවා අපේ බ්‍රේක් එක. මම මේක මේ පදින්න ගන්න නැත්තම් කිව්වොත් දැන් තියෙනවා ලස්සනට මේ කංකුම් වගාවද්ද කංකුම්නේ කංකුම්නේ අයියා. කංකුම් වගේ. මේ මෙතන ළඟ තියෙන කංකුම් වගේ. ඒ කංකුම්. එහා පැත්තේ තියෙනවා guys බෝන්චි කොටුවක්. ඒක නම් කාගෙද දන්නේ නැහැ. අපේ නෙවෙයි අර කොහෙද ගේක දෙන්න ඕනේ. hello guys අන්න අතන තියෙන ලස්සන ගලක්
අපි ගිහිල්ලා බලමු ගල ගාවට යන්නේ. එහෙනම් අපි මේ හන්තානේ කන්දේ සුන්දරත් එක්ක ගිහිල්ලා එන්න. හෙලෝ ගයිස් අපි අර හන්තානේ කන්දේ එහෙනම් ගයිස් අර හන්තානේ කන්දේ සුන්දරත් එක්ක අපි අදට සමුගන්නම්. හැබැයි අනිවාර්යෙන් පාර්ට් 3 එකක් ගෙනද කියලා අපි බලන්නම්. එහෙනම් ගයිස් අර හන්තානේ කන්දේ ලස්සනත් එක්ක අදට එහෙනම් අපි සමුගන්නම්. මේ මාව සබ් කරලා තියාගන්න පාර්ට් 3 එකක් ගෙනද කියලා මම පස්සේ බලලා කියන්නම් ඔයාලට. එහෙනම් අද අපි සමුගන්නම් මාව සබ් කරලා තියාගන්න. මම travel with Taruk.